Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද අරන් ආවේ යුනි vlog එකක්. එහෙනම් බලමු අද මගේ දවස කැම්පස් එකේදී කොහොමද ගෙවුනේ කියලා. 2026 අවුරුද්ද කියන්නේ මගේ කැම්පස් ලයිෆ් එකේ අවසානම අවුරුද්ද. මේ ගෙවෙන්නේ අපේ ෆයිනල් ඉයර් එක. ඉතින් මේ ෆයිනල් ඉයර් එකේ ෆස්ට් ඩේ එක තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ පාර අපිට ලෙක්චර්ස් වැඩලා තියෙන දවස් 3යි. ඒ දවස් 3ෙත් අපිට උදේම යන්න වෙනවා කැම්පස් එකට. ඒ නිසා ඉතින් අද උදේම නැගිටලා අපි හොස්ටල් කැන්ටින් එකට ගියා මොන හරි කන්න. අද උදේට නම් මම ලොකුවට කන්න මොකුත් ගත්තේ නැහැ. නෙස්කැෆේ එකක් අරගෙන සමෝස එකක් තමයි කෑවේ. කැම්පස් වල ප්‍රයිසස් නම් අඩුයි ළමයි. සමෝස එක රුපියල් 40ක් උනේ. නෙස්කැෆේ එක නම් ඉතින් සාමාන්‍යයෙන් යන ප්‍රයිස් එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කඳු නැගගෙන කැම්පස් එකට යන්න තමයි තියෙන්නේ. අපේ ෆයිනල් ඉයර්ස් ලගේ හොස්ටල් තියෙන්නේ කැම්පස් එක ඇතුළෙමයි. ඒත් ඉතින් අපේ ලෙක්චර්ස් තියෙන්නේ නම් සුමංගල බිල්ඩින් එකේ. ඒ නිසා හොස්ටල් එකේ ඉඳන් ලෙක්චර්ස් යනවා කියන්නෙම හරියට දෙවුන්දර තුඩුවේ ඉඳන් පෙරදුර තුඩුවට යනවා වගේ තමයි. ඒ නිසා මේ අවුරුද්දේ ලෙක්චර්ස් වැඩලා තියෙන ටයිම් එකට නම් පොඩ්ඩක්වත් කැමති නෑ අපි. අද අපිට උදේ වරුව විතරයි ලෙක්චර්ස් තියෙන්නේ. අද පළවෙනි දවස කියලා නැහැ. අපිට මේ සෙම් එකේ අසයින්මන්ට් දීලා ඒ සේරටම ඩෙඩ්ලයින් පවා දුන්නා. ඉතින් තියෙන්නේ මේ අවුරුද්දෙම පටන් ගැනීම ඉඳන්ම වැඩ කිරෙල්ලක් තමයි. මේ තියෙන්නේ අපි බයින්ම යන ලෙක්චර් එක. ඒක නිසා තමයි පිටිපස්සෙන්ම ඉන්නේ. නෑ බොරු කිව්වේ ළමයි. මේ ලෙක්චර් එකේදී ඉතින් මැෂින් වගේ ලියන්න තමයි තියෙන්නේ. සර්ොත් ටිකක් සැරයි. ඒ නිසා තමයි අපි පිටිපස්සෙන්ම ඉන්නේ. ඉස්සරහ තියෙන පුටුවේ ඉඳන් අපිට ලියන්නත් අමාරුයි. ඒ නිසා ඉතින් හැමදාම ගිහින් පිටිපස්සෙන් තමයි අපි පුටුවක් අල්ලගන්නේ. හරියට නිකන් අර එලෙවල් කාලේ ළමයි වගේ. ඒක දැන් අපේ හොබි එකක් වෙලා තියෙන්නේ. ලෙක්චර්ස් ඉවර වෙලා අපි දවල්ට කෑම ගන්න ගියා. ලෙක්චර්ස් තියෙන දවසට අපේ කැම්පස් එක ඇතුලේ කැන්ටින් වලින් තමයි කෑම ගන්නේ. නැත්තම් කැම්පස් එකෙන් පිට හට් තියෙනවා. ඒ වගේන් කෑම ගන්නවා. අද අපි සෝරත කැන්ටින් එකට තමයි ගියේ. මම ගත්තේ චිකන් රයිස් එකක්. ඒක නම් රුපියල් 200ක් වුණා. අනිත් අය normal veg rice, එතකොට sausages rice ගත්තා. මම ඒ වගේ prices දාන්නම්. ඔයාලට idea එකක් ගන්න එතකොට පුළුවන්. ඊට පස්සේ ඉතින් මට මේ වීඩියෝ එකක් ගන්න තිබ්බ. මේ දවස්වල ප්‍රියතිපුලි කියන සෝන් එක ටිකක් viral යනවා. ඒ නිසා මට ඒකට වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න තිබ්බා. වීඩියෝ එකක් හදන්න. ඉතින් ඒක මම ෂෝට් වීඩියෝස් විදිහට දාලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි ආයේ හොස්ටල් එකට ආවා. දැන් ඉතින් වොෂ් එකක් දාගෙන ආයෙ වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. මොකද මේ මන්ත් එකේ මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ ෆයිනල් එක්සෑම් එක තියෙනවා. ඒ නිසා ඒකේ රෙකෝඩින් ටික බලන ගමන් තමයි එක්සෑම් එකට රෙඩි වෙන්නේ. කැම්පස් එකට ඇවිත් පුරුදු වෙච්ච නරකම පුරුද්දක් තියෙනවා මට. ඒක නම් නැති කරගන්න හරිම අමාරුයි ළමයි. මොකද මට හිතෙන්නේ කීප දෙනෙක්ට ඇරෙන්න කැම්පස් එකේ ඉන්න ගොඩක් අයට මේ විදිය වෙන්න ඕන. කැම්පස් එකේ දැනට ඉගෙන ගන්න අය කමෙන්ට් කරන්න බලන්න. ඔයාලට මේ වගේ පුරුද්දක් තියෙනවද කියලා. ඒක තමයි එක්සෑම් එකක්, අසයින්මන්ට් එක, ඩෙඩ්ලයින් එකක් අත ළඟටම එනකන් ඉඳලා තමයි වැඩ පටන් ගන්නෙ. මම නම් මේ විදියටමයි කරන්නේ. මොකද
මන් දන්නේ එතකන් අර වැඩ කරන්න ඕනේ කියන ඒ හැඟීම එන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අත ළඟටම ඩෙඩ්ලයින් එක ආවට පස්සේ තමයි නිදි මරාගෙන වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් උපරිම දවස් 3-4ක් තියලා තමයි අපි එතකොට වැඩ පටන් ගන්න. අපේ රූම් එකේ නම් හැමෝම එහෙමයි. මන් දන්නේ අනිත් ළමයි කොහොමද කියලා. ඉතින් අදත් එහෙම දවසක් මට මේක නම් සතියක් වගේ තිබ්බර රෙකෝඩින් එහෙම බලන්න ඕන නිසා තමයි ওই සතියකට කලින් පටන් ගත්තේ. දැන් ඉතින් පණ දාගෙන වැඩ කරන්න තමයි මට තියෙන්නේ. ඊට පස්සේ හවස් වෙලා අපි තේ එකක් එහෙම හදාගෙන ඒකත් බීලා ආයෙ වැඩ පටන් ගත්තා. ඉතින් ඔහොම තමයි මගේ ෆයිනල් ඩේ එකේ ෆස්ට් ඩේ එක ගත වුණේ. ලොකුවට මේ දවස්වල වැඩ කරන්නේ නැහැ. එහෙනම් හදට මගේ vlog එක ඉවරයි. ආයෙත් දවසක අලුත් vlog එකකින් එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. bye.